හරි පුතේ මේ ප්‍රශ්නේ බලන්නකෝ. ශ්‍රී ලංකාවට පාසල් මට්ටමේ sannivedana අධ්‍යයන විෂය හඳුන්වා දෙන ලද්දේ. ඔන්න ඔය විදිහට තමයි පුතේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට ප්‍රශ්නෙන් අහන්නේ ලංකාවේ මේ පාසල් මට්ටමේ sannivedana විෂය හඳුන්වා දීපු අවුරුද්ද මොකක්ද කියලා. උත්තර පහක් දීලා තියෙනවා. අපි යම් පළවෙනි උත්තරේට. පළවෙනි උත්තරේ තමයි පුතේ 1982. 1982 වර්ෂයේදී තමයි පුතේ බ්‍රූන්වර්ඩ් ප්‍රකාශනය මගින් මේ මාධ්‍යයේ තියෙන අහිතකර බලපෑමෙන් ළමා හා තරුණ පරපුර මුදවා ගන්න පාසල් මට්ටමින් ප්‍රාථමික අංශයේ ඉඳන් උසස් අධ්‍යාපනය දක්වාත් ඒ වගේම පුතේ වැඩිහිටි අධ්‍යාපනය තුලත් මාධ්‍ය වැඩසටහන් ආරම්භ කරන්න කියලා නිර්දේශ ඉදිරිපත් කරන්නේ. එතකොට 1982 බ්‍රූන්වර්ඩ් ප්‍රකාශනය මගින් තමයි නිර්දේශ ඉදිරිපත් කරන්නේ මේ ළමා හා තරුණ පරපුර මේ මාධ්‍ය අහිතකර බලපෑමෙන් මුදවා ගන්න මේ මාධ්‍ය වැඩසටහන් ආරම්භ කරන්න කියලා. එතකොට අපිට පුතේ 1982 කියන වර්ෂය අයින් කරන්න වෙනවා. ඊට පස්සේ දෙවෙනි උත්තරේ පොඩ්ඩක් තියලා අපි යමු පුතේ තුන්වෙනි උත්තරේට. තුන්වෙනි උත්තරේ 2006. 2006 දී තමයි පුතේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පාසල් මට්ටමින් ප්‍රථම වරට sannivedana විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීම සිද්ධ කරන්නේ. 10 ශ්‍රේණියට හඳුන්වා දීම සිද්ධ කරනවා. ඒ හඳුන්වා දෙන්නේ පුතේ අතිරේක විෂයක් විදිහට තමයි 2006 දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් 10 ශ්‍රේණියට මේ sannivedana අධ්‍යයන විෂය හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ අපි යන් දෙවෙනි උත්තරේට 2007 වර්ෂයේදී තමයි පුතේ 11 ශ්‍රේණියට sannivedana අධ්‍යයන විෂය හඳුන්වා දෙනවා. 11 ශ්‍රේණියට sannivedana අධ්‍යයන විෂය හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දෙන්නේ පුතේ අතිරේක විෂයක් විදිහටම තමයි. ඊට පස්සේ 2008 වර්ෂයේදී පුතේ උසස් පෙළ කලා විෂය ධාරාවට මේ sannivedana අධ්‍යයන විෂය හඳුන්වා දෙනවා. එතකොට උත්තර තුනක් තියෙනවා පුතේ පාසල් මට්ටමින් හඳුන්වා දුන්නා. එතකොට 1982 කියන උත්තරේ අපිට එහෙම අයින් කරන්න පුළුවන්. 2010 කියන උත්තරෙත් අපිට අයින් කරන්න පුළුවන්. එතකොට මේ තුنين මොන අවුරුද්දද ප්‍රථම වතාවට sannivedana විෂය හඳුන්වා දුන්නේ? 2007 11 වසරට හඳුන්වා දෙන්නත් කලින් 2008 කලා විෂය ධාරාවට හඳුන්වා දෙන්නත් කලින් පුතේ 2006 වර්ෂයේදී මේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පාසල් මට්ටමින් මේ sannivedana විෂය හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දෙන්නේ 10 ශ්‍රේණියට. හරිද? එතකොට පුතේ අපිට මේ ප්‍රශ්න උත්තරය විදිහට ගන්න වෙන්නේ 2006 කියන වර්ෂේ. 2006 වර්ෂයේදී තමයි පුතේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල් මට්ටමින් මේ sannivedana විෂය හඳුන්වා දීම සිද්ධ කරන්නේ.